ඔයත් මේ වීඩියෝ එක දකිනවා නම් මේ යුනිවර්ස් එක ඔයාට සයින් එකක් දෙනවා. ඔයා දැනටමත් දන්නවා ඇති 11 වෙනි මාසේ 11 වෙනිදා කියලා කියන්නේ සාමාන්‍ය දවසක් නෙමෙයි කියලා. 11 වෙනි මාසේ 11 වෙනිදා කියලා කියන්නේ මැනිෆෙස්ටේෂන් ඩෝර් එක. ඒ කියන්නේ මේ දවසේ ඔයා යුනිවර්ස් එකට දෙන හැම පොසිටිව් තෝට් එකක්ම යුනිවර්ස් එකට ඇහෙන්න ගන්නවා. ඉතින් මේ එළදෙන 11 වෙනි මාසේ 11 වෙනිදාට ඔයා නෙගටිව් තෝට්ස් හිතන්න එපා. ඔයාගේ හැම සිතුවිල්ලක්ම පොසිටිව් තියාගන්න. පොසිටිව් වයිබ් එකකින් එදා දවස ගත කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ ලැබිච්ච හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න, ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාගේ ලයිෆ් එකට එන්න තියෙන දේවල් ඇසෙප්ට් කරන්න මෙන්න මේ දවස. ඉතින් 11 වෙනි මාසේ 11 වෙනිදා කියන්නේ අතිශයින්ම පවර්ෆුල් දවසක්. ඔයා මේ දවසේ හිතන හැම පොසිටිව් සිතුවිල්ලක්ම මේ යුනිවර්ස් එකට ඇහෙනවා. යුනිවර්ස් එකට දැනෙනවා සහ එයාලා ඔයාට ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඔයා දැනටම ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාට ලැබෙන්න තියෙන දේවල් වලට good things වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා දැන් ඉන්න තත්ත්වයට ස්තුති කරන්න. ඔයා ඔයාව සැක කරන එක නවත්තන්න. ඒ වගේම මේ යුනිවර්ස් එක විශ්වාස කරන්න. 11 වෙනි මාසේ 11 වෙනිදාට ඔයා උපරිම ප්‍රයෝජන ගන්න. ඔයාට තියෙනවා පවර්ෆුල් සෝල් එකක්. ඉතින් ඔයාව ක්‍රියේට් කරන්නේ ඔයාගේ සිතුවිලි. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.